හිමි නැති ආදරයක නිම්නා අම්මා දැන් එනවා කිව්වා. දොර වහලා ඇතුළටම වෙලා ඉන්න. මම ඉක්මනින් එන්නම් හොඳද? නමුත් චන්ද්‍රා එවන විටත් ඇනෙක්සේ වෙත පැමිණෙමින් සිටියාය. පැහැසිර කතා කර විනාඩි 5ක් යනට මත්තෙන් ඇයි සිටියේ ඇනෙක්සේ ඉදිරිපිටයි. ඇනෙක්සේ දොරට තට්ටු කළා. නිම්නාට දොර අරින්නේ නැති වෙන්නට නොහැකි වුණා. පියන් ගෙහිමින් ඇය දොර විවර කළා. දොර විවර කළ විගසම ඇය නිම්නා වෙතට කඩා පැන්නේ මා හයියෙන් බැනාඩ ගසමිනි. මේකයි එහෙනම් මෙතන වෙන්නේ ආ? මගේ කොල්ලව රවට්ටගෙන පියන් බුසපත් වෙසට නිම්නාට කිසිවක් කිරීමට නොහැකි වුණා. තමුසලා දෙන්න මගේ පවුලේ නම්බුවක් කෑවා. මම විශ්වාස කළේ නැහැ කවදාවත් මගේ පුතා මේ වගේ වැඩක් කරයි කියලා. තමුස මගේ පුතාගේ ජීවිතය විනාශ කරා. කෝපයෙන් ඇතුළට කඩාවැදුණු පැහැසිරගේ මව නිවස පුරා සැරිසරමින් කෑ ගැසුවා. ඇයගේ දැස්වල වූයේ දරුණු කෝපයක්. මේ දැම්ම වහාම තමුස මගේ පුතාව අතහරින්න ඕනේ. ඇය කෑ ගසන්නට වූවා. කෑ ගසමින් සිටි අය නිම්නාගේ බේට පත්ව තිබුණු මුහුණ සහ ඇය තම බඩ මත තබාගෙන සිටි අත දෙස බැලුවාය. නිම්නා බිය නිසාම වගේම මානසික පීඩනය නිසා සුදුමැලි වී ගියා. තමුන්ට දරුවෙක් ලැබෙන්නද? ඇගේ හඬ එක්වරම බියෙන් හා සැකයෙන් වෙවුලන්නට වුණා. නිම්නා හිස වැනුවාය. ඇගේ දැස් වලින් කඳුළු ගලා යන්නට වුණා. ඔහු අපිට දරුවෙක් ලැබෙන්න ඉන්නේ. අපිට? චන්ද්‍රාට දැනුනේ එක්වරම තමා අවට පරිසරය අඳුරු වී යනවා මෙන්ය. නිම්නා ඉදිරියට පැන ඇය වල්ලා නොගත්තා නම් චන්ද්‍රා කපා හෙළු ගසක්සේ බිම ඇද වැටෙන්නට තිබුණි. හෙමින් ඇය වත්තම් කරගත් නිම්නා චන්ද්‍රාව ඇද මතර කළාය. ඒ සමගම වාගේ පැහැසිරද කාමරයට ඇතුල් වුණා. නිම්නා අම්මා මොකද උනේ මේ? නෝනට කලන්ත වගේ. ඇයට කියාගත වූයේ පමණකි. අනපේක්ෂිත සිදුවීම නිසා ඇය සිටියේ තැතිගැන්මෙනි. පැහැසිර වහාම වතුර බඳුනක්ගෙන චන්ද්‍රාගේ මුහුණට වතුර සින්නට වුණා. නිම්නා බියෙන් පසකර වී සිටියා. විනාඩි කිහිපයකට පසු චන්ද්‍රා සෙමින් දැස් ඉවර කළා. ඇය සිටියේ තාමත් අඩපණ වූ ස්වභාවයෙන්. තමා සිටින්නේ කොහෙදයි මතක් වූ සැනින්ම ඇගේ දැස්වල නැවතත් කෝපය වගේම වේදනා මුසු වූ බැල්මක් ඇති වුණා. පුතා, ඔයා මොකද්ද මේ කළේ? පූජා ඉද්දී තමුන් කොහොමද මෙහෙම දෙයක් කළේ? චන්ද්‍රා ඇසුවාය. පැහැසිර තම අවගේ දෑතින් අල්ලා ගත්තේය. අම්මේ, කලබල වෙන්න එපා. හැමදේම සිද්ධ වුණේ මටත් හිතාගන්න බැරි විදිහට. දැන් මොන දේ වුණත් මට නිම්නවයි මගේ දරුවවයි අතහරින්න බෑ අම්මේ. ඒ වුණාට මේ කෙල්ල මේවා මිනිස්සු දැනගත්තම අපේ නම්බුවට මොකක්ද වෙන්නේ පුතා? චන්ද්‍රා නිම්නා දෙස රාව බලමින් කියවාය. පැහැසිර පිළිතුරු දුන්නේ දැඩි ස්වරයකින්. නම්බුව ගැන හිතලා තීරණ ගන්න තැනක මම නෑ අම්මේ. මේ හැමදේම නීත්‍යානුකූලව විසඳ ගන්න ඕනේ. පූජකෙන් වෙන් වෙලා නිම්නව කසාද බඳින්න ඕනේ. අම්මා කැමති වුණත් නැතත් මේ මගේ තීරණය. චන්ද්‍රා මොහොතක් නිහඬ වුණා. ඇය නිම්නා දෙස නැවත බැලුවා. නිම්නා තවමත්ම කුසමත දැත් තබාගෙන බිම බලාගෙන සිටින්නේ අසරණ විදියටයි. චන්ද්‍රාගේ හිතේ තිබුණු දරුණු කෝපය මුණුබරකු පිළිබඳව හැඟීම නිසා මදක් වෙනස් වන්නට වුණා. ඔයාට පිස්සු පුතා. ඒත් මේ දරුවා චන්ද්‍රාට කතාව සම්පූර්ණ කිරීමට නොහැකි වුණා. මේ මගේ ලේ අම්මේ. මොන දේ අතෑරියත් මට එයාව අතාරින්න බෑ. එයා වෙනුවෙන් ඕන දෙයක් කැප කරන්න මම ලෑස්තියි. පැහැසිර අවසන් තීරණය ප්‍රකාශ කළා. කාමරය තුල පැවතුනේ දරුණු නිශ්ශබ්දතාවයක්. පැහැසිරගේ දැඩි තීරණය හමුවේ චන්ද්‍රාට තවදුරටත් තරග කිරීමට ශක්තියක් නොවිය. ඇය සෙමින් ඇඳ මත හිඳගත්තාය. නිම්නා දෙස බැලූ ඇගේ දැස්වල පෙර තිබූ දරුණු වෛරය වෙනුවට දැන් තිබුණේ නොරිසුම් සහගත බව මුසුවුණු පිළිගැනීමකි. මට මේවා දහගන්නත් බෑ පුතා. හැමදේම සිද්ධ වෙලා තියෙන අපි හිතපු විදිහට නෙවෙයි. චන්ද්‍රා දිගු සුසුමක් ඉලෙමින් කීවාය.
තමුන් ගැන මට තියෙන පිළිකුලක්. එන් මේ ලැබෙන ඉන්න දරුවා නිසා මම දැනට සද්ද නැතුව ඉන්නා. හැබැයි මතක තියාගන්නවා මං තමසව ලේලි විදිහට නම් පිළිගන්නේ නැහැ. නිම්නා කිසිවක් නොකිය බලා සිටියා. චන්ද්‍රාගේම වචන පවා ඇයට මේ වෙලාවේ ලොකු සහනයක්. පැහැසර මවාසලින් වාඩි වී ඇව සනසන උත්සාහ කළේය. අම්මේ මේ ප්‍රශ්න ඉවරුනාම අම්මටම තේරෙයි මම ගත්තේ හරි තීරණය කියලා. අපි ඉක්මනින් හැමදේම පිළිවෙලක් කරමු. චන්ද්‍ර නැගිට්ටාය. ඇය යන්නට සැරසේ නැවතත් නිම්නා දෙස බැලුවේ තේරුම් ගන්න නොහැකි ආකාරයේ බැල්මකිනි. චන්ද්‍රා පිටව ගිය පසු පැහැසර වහාම නිම්නාව තුඩුළු කරගත්තේය. බය වෙන්න එපා මණික. අම්මා හොම තමයි. දරුවා ලැබුණම අම්මාට හැමෝටම වඩා ආදරය කරයි. ඒ සේවයේදී සැකයක් සිදු තුළ තිබුණත් නිම්නා දැස් පියාගෙන පැහැසරගේ පපොර තුරුළු වුණේ මේතරමෙන් පැහැසරගේ මව සමාදාන වීම ගැන සැනසීමෙනි. පසුගිය දිනවල පැවතින සංසුන්කාරී බව කෙමෙන් කෙමෙන් මැකී යමින් තිබුණා. චන්ද්‍රාගේ දැඩි බව මුළුමනින්ම පහව නොගියත් ඇය දැන් ඉදිපතාම පාහේ නිම්නා සහ පැහැසර සිටින අනෙක් සේවයට පැමිණීමට පුරුදු වී සිටියා. ඇය එන්නේ හිස් අතින් නොවේ. මේක නිම්නාට දෙන්න. මේ කාලේට ඕව තමයි කන්න ඕනේ. මමමයි හැදුවේ. චන්ද්‍රා තමා රැගෙන බඳුන මේසෙ මත තබමින් පැහැසරට කීවාය. නිම්නා කාමරේ සිට සෙමින් එළියට පැමිණියා. චන්ද්‍රා එදෙස කෙලින් නොබැලුවත් ඇගේ කටහඬේ පෙරදිබූ රළු බව දැන් අඩු වී ඇති බව නිම්නාට දැනුණා. දැන් කොහොමද ඇඟට? වමන ගතිය තාම තියෙනවද? චන්ද්‍රා අකමැත්තෙන් උනත් ඇසුවා. දැන් නම් ටිකක් අඩුයි නෝනා. නිම්නා ඉතා යටහත් පහත්ව පිළිතුරු දුන්නාය. නෝනා කියන්න එපා. ඕන නම් නැන්ද කියන්න. මම මේ හැමදේම කරන්නේ මගේ පුතාගේ දරුවා වෙනුවෙන් විතරයි කියන එකත් මතක තියාගන්න. චන්ද්‍රා එසේ කීවද ඇය නිම්නාට අවශ්‍ය විටමින් වර්ග සහ ආහාර පාන ගැන දිගින් දිගටම උපදෙස් දෙන්නට වුණා. පැහැසර පිවිස බලා සිටියේ මහත් සතුටකින්. තම මව සහ නිම්නා අතර තිබූ දුරස්ත බව කෙමෙන් අඩුවීම ඔහුට ලොකු සහනයක් වුණා. ඔහු සිතුවේ දැන් සියල්ල සමතයකට පත්ව ඇති බවයි. සති කිහිපයක් ඉතා සාමකාමීව ගෙවී ගියා. චන්ද්‍රා නිම්නා ප්‍රමුඛ පෙළේ වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් පරීක්ෂණ පවා කරවුවා. දරුවා නිරෝගීව වැඩෙන බව දැනගත් දින චන්ද්‍රාගේ මුහුණේ ඇති වූ සැබෑ සිනහව දුටු පැහැසරට හිතුනේ තම ජීවිතය දැන් සම්පූර්ණ වී ඇති බවයි. මට වෙලාවකට බය හිතෙනවා පන. මේ හැම දෙයක්ම හීනයක් දෝ කියලා. අම්මත් මට ගොඩාක් සලකනවා. හැමදේම හරිම ලස්සනයි. නිම්නා පැහැසරගේ උරහිසට හිස තබා ගනිමින් කීවා. මේක හීනයක් නෙවෙයි නිම්නා. ඒ වුණාට අපේ ජීවිත හීනයක් වගේ ලස්සන කරන්න තව මාස ගානකින් අපේ පුංචි පැටිය එනවා. වෙන මුකුත් නොහිතා එයා ගැන විතරක්ම හිතන්න. පැහැසර ඇගේ නළල සිප ගනිමින් පැවසිය. නිම්නා සදල්ලේ වාඩි වී තරපිරුණු හස දෙස බලා සිටියාය. අවට පරිසරය ඉතා නිහඬයි. ඇය දැන් පසුවන්නේ කැබ් ගැනීමේ පස්වන මාසෙයි. මේ ගත වෙන්නේ ඇගේ ජීවිතේ සුන්දරම සහ සංසුන්ම කාලයයි. ඇගේ කුසද දැන් හොඳින්ම නෙරා වී තිබේ. ඇගේ සුන්දර මුහුණ තවත් පින්පාට වී තිබේ. පැහැසර ඇය දෙස බලා සිටියේ සිතුවමක් දෙස බලා සිටින්නක් මෙනි. මහන්සිද? පැහැසර ඇගේ උරහිස වටා අතක් යවමින් ආදරේ නැසුවේ ඇය ළඟින් වාඩි වෙමිනි. නෑ, මට අද හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඒත් මෙයා නම් දැන් ගොඩක් දඟලනවා. නිම්නා සිනහසමින් කීවාය. පැහැසරගේ දැස් දෙලිසෙන්නට වුණා. ඔහුගේ කුස මත සියත්ල තැබුවා. ඒ සමගම ඔහුට දැනුනේ පුංචි ගැස්මක්. හරියට ඇතුළ සිට කවුරුන් හෝ තට්ටු කරනවක් මෙනි. නිම්නා? එයා දඟලනව නේද? මෙහි මට දැන් දැනුණා. පැහැසර ප්‍රීතියෙන් කෑගැසුවේය. නිම්නා සිනහසමින් ඔහුගේ හිස මිරිමැද්දාය. ඔව්, දැන් එයාට වගේ කටහඬ අඳුරනවද කොහෙද? ඔයා කතා කරද්දී ආ වැඩියෙනුත් එක්ක දඟලනවා. පැහැසර සිහිස නිම්නාගේ කුසට හේතු කරගත්තා. චූටි පුතේ, මේ තාත්තා. ඉක්මනට එන්නකෝ අපි ගාවට. ඔයා එනකන් අපි බලාගෙන ඉන්නවා. ඔහුගේ වචන නිම්නාගේ හදවත පතුලටම දැනුණා. පැහැසර තුළ සිටි තරුණයා දැන් සම්පූර්ණයෙන්ම වියකී ගොස් ආදරණීය පියක මතුවී ඇත. ඔවුන් අතර තිබූ බැඳීම දැන් කායික ආකර්ෂණයකට එහා ගිය ආත්මීය බැඳීමක් බවට පත්වී තිබුණා.
මම කවදාවත් හිතුවේ නැහැ මට මෙච්චර සතුටක් ලැබෙයි කියලා පන. මං හිතුවේ මට හැමදාම උරුම දුක විතරයි කියලා. නිම්නාගේ දැස්සට කඳුළු නනට වුණා. ආයෙ දුක් විඳින්න දෙයක් නැහැ. මට ඕනේ ඔයාව නීත්‍යානුකූලව මගේ කරගන්න. තව චුට්ටක් කොහොම ඉවසන්නකෝ. පැහැසිරි කීවේ ස්ථිර අධිෂ්ඨානයකිනි. බාහිර ලෝකයේ කුමන කුණාට වැතිව්වද තම පවුල ආරක්ෂා කර ගැනීමට ඔහු තමන්ටම සපත කර සිටියා. යන් දැන් නිදාගම් මැනික. හෙට ක්ලිනික් යන්නත් එපැයි. හෙට ක්ලිනික් යන්නත් ඕන නේද? එළිය හුළඟත් ගොඩක් සීතලයි. ඔඩ හොඳ නෑ. පැහැසිර ඇයව සානය වෙතට රැගෙන ගියේ කුඩා දරුවෙකු මෙන් පරිස්සමිනි. ඔහුගේ වර්තමානයත් අනාගතයත් දැන් රැඳී තිබුණේ නිම්නාගේ සුරතෙහිය. සානික පරීක්ෂණ නිම කර පැහැසිරි සහ නිම්නා රෝහලින් පිටතට පැමිණියේ ඉතාමත් සතුටිනි. දරුවාගේ වර්ධනය ඉතා යහපත් බව වෛද්‍යවරයා පැවසීම ඔවුන් දෙදෙනාටම ලොකු සහනයක් වුණා. පැහැසිර ඉතා ප්‍රවේශමෙන් නිම්නාගේ අතින් අල්ලාගෙන ඇයව රථය වෙත රැගෙන ගියා. රෝහල් අංගණයේ නවතා තිබූ රථයක් තුළ සිටි පුද්ගලයෙකු මේ දෙස ඉතා ඕනෑකමින් බලා සිටි බව ඔවුන් දැන සිටියේ නැහැ. ඒ පූජාගේ පියාවෝ සමරදිවා කරයි. පැහැසර ඔහු තමාටම මුණා ගත්තා. ඔහු දුටුවේ පැහැසිරිතා ආදරෙන් ගැමිණි කාන්තාවකගේ අතින් අල්ලාගෙන ඇයව රථයට නංවන ආකාරයයි. ඔහුට නිම්නාගේ මුහුණ පැහැදිලිව පෙනුනේ නැතත් ඇගේ ශරීර ස්වභාවයෙන් ඇය ගැබ්ගෙන ඇති බව ඔහුට වැටහුණා. සමරදිවාකරගේ සිත දැඩි කෝපයකින් පිරී ගියා. ඔහුගේ දියණිය පූජා විදේශගතව තම දරුසිහිනිය වෙනුවෙන් වෙහෙසෙද්දී ඇගේ සැමියා වෙනත් ගැහැණියෙකු සමග මෙවැනි බැඳීමක් පවත්වා ගැනීම ඔහුට දරාගත නොහැකි වුණා. ඔහු පැහැසිරගෙන බොහෝ විශ්වාසය තබා සිටියා. තමස මගේ දුවට මේ වගේ බලකමක් කරයි කියලා මං හීනකින්වත් හිතුවේ නෑ පැහැසිර. ඔහු දත් මෙඩිකමෙන් තමන්ට මෙමනුවා. පැහැසිරගේ රථයේ රෝහල් පරිසරයෙන් පිටත්ව යද්දී ඔහුද රහසෙන්ම ඔවුන් ලුහුබැඳ ගියා. පැහැසිර නිම්නාව ඇනෙක්සියසලින් බස්සවා ඇයට සමුදේ කාර්යාලය දෙසට යන තෙක්ම ඔහු මදක් දුරින් රැක සිටියා. ඔවුන්ගේ නිවස ඔහු හොඳින් සලකනු කරගත්තා. පැහැසිර පිටව ගිය පසු ඔහු රථයෙන් බැස එදෙස බැලුවා. ඔහුට අවශ්‍ය වූයේ කෙලින්ම ගොස් පැහැසිරට දොස් නැගීමට නොව මේ ගැහැණිය කවුද සොයා ගැනීමටයි. මං තමසව හම්බ වෙන්නම්කො පැහැසිර. මගේ දුවගේ ජීවිතය විනාශ කරන්න ඔය එකෙක්ටවත් මං ඉඩ තියන්නේ නැහැ. ඔහු තීරණය කළේ පැහැසිරි නැති මේ වෙලාවේ නිම්නාව මුණගැසීමටයි. අන්තිමේදී පැහැසිරි කෙරෙහි වූ දැඩි කලකිරීම නිසාම ඔහු මේ ප්‍රශ්නය තමාගේම ක්‍රමයට විසඳීමට සැලසුම් කළා. හිමි නැති ආදරයක